මට මේ දවස්වල හිතිච්ච දෙයක් තමයි මන් දන්නේ මේකට ගොඩක් අය එකඟ වෙයිද නැද්ද කියලා. ගොඩක් ළමයි හරිම කම්මැලි සෙල්ෆ් ස්ටඩි කරන්න. හැබැයි ඉස්සරට වඩා දැන් ටිකක් හොඳයි. හැබැයි මම දකින දෙයක් තමයි මට එන ප්‍රශ්නත් අනුව එක්කෝ ඒ ළමයි දැනුවත් නැද්ද එක්කෝ මොකක් හරි අවුලක් තියෙනවද කියලාත් මට හිතෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපිව ගයිඩ් කරන්න කෙනෙක් අපිට ඕනි තමයි. හැබැයි අපි මොකක්ම හරි දෙයකට ආස නම් අපිට ඒ ගැන දැන් ඕනි තරම් හොයන්න විදි තියෙනවා. දැන් අපිට දැන් මම ගත්තොත් මට ඉස්සර ගොඩාක් වෙලාවට YouTube යන්නවත් සිග්නල් නැහැ. හැබැයි මම අඩු ලෝ ක්වොලිටි වලින් හරි මට ඕනි වීඩියෝස් මම ෆොටෝෂොප් සම්බන්ධයෙන් එහෙමනම් ඩවුන්ලෝඩ් කරගෙන මම සමහරක් වෙලාවට පාන්දර 3ට 3:00ට අර සිග්නල් තියෙන ටයිම් තියෙනවනේ අපිට හොඳට පොඩ්ඩක් ස්පීඩ් එක. ඒ ටයිම් වලට නැගිටලා සමහර වීඩියෝ සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් වෙන්න දාලා උදේ ඉඳන් රෑ වෙනකන් ඔක බලලා ඉගෙන ගත්ත දවස් තියෙනවා. ඊට පස්සේනේ අපිට දැන් මෑතකදී AI ආවේ. ඉතින් මං හිතනවා දැන් මට මං ගාවට එන ප්‍රශ්න අනුව ගොඩාක් අය සෙල්ෆ් ස්ටඩි කරන්න මෙච්චර chances තිබිලත් මොකක්ද පොඩි කම්මැලිකමක් තියෙනවද කියලා මට නිකන් දැනෙනවා. මොකද සමහර දේවල් හරිම සුළු දේවල්. ඒක මම සුළුවට ගන්නවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම කරන විදිහ මං කියන්නම්. මට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඉස්සර නම් ඒකටම YouTube එකට යන්නේ. එහෙම නැත්තම් Google එකට. හැබැයි දැන් නම් ඉතින් ගොඩක් වෙලාවට ChatGPT හරි Gemini හරි එහෙම නැත්තම් වෙන මොකක් හරි රිසෝස් එකකින් තමයි ගන්නෙ. අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ එයාලට සමහරක් වෙලාවට ළඟින් යන උත්තරයක් හරි දැන් දෙන්න පුළුවන්. ඉතින් අනේ මේක කොහොමද අරක කොහොමද කියලා යනවට වඩා එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දේවල් හොයලා අපිට ඒක මෙහෙම එකකුත් තියෙනවා. අපි දේවල් හොයන්න අපිට අලුත් දේවල් හම්බ වෙනවා. සමහරක් වෙලාවදී මට නම් වැරදුණු තැන් වලින් තමයි මම ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙන්නේ. එතනින් ඉස්සරහට යද්දි තව දේවල් අපිට කෝස් එකකින් බයි කරලා ගන්න බැරි තරම් දේවල් මන්ට හම්බෙලා තියෙනවා. ඉතින් ඔයා මිනිස්සෙක් විදියට මම නම් මොන වෘත්තිය කරත් මම නම් කියන්නේ ඔයා දන්නේ නැති දේවල් දැන් සර්ච් කරලා රිසර්ච් කරන්න ඕනි තරම් විදි තියෙනවා. ඉතින් මේ විදි වලට හොයන්න ඔයාට වෙනම ඩොකියුමන්ට් කරන්න පුළුවන් විදියට රිසෝසස් දැන් තියෙනවා. එහෙමත් බැරි අවස්ථාවක මොකක් හරි සැකයක් තියෙනවා නම් එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහන්න. එහෙම අහලා දැනගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් අවස්ථා ඕනි තරම් තියෙනවා. අනිත් එක තමන්ට තව කෙනෙක් කරන නිසාවත් වැඩිපුර සල්ලි හොයන නිසා කියලාවත් එහෙම ඔයා දේවල් කරන්න පටන් ගන්න එපා. ඉස්සෙල්ලාම ඔයාට හිතේ ආසාව හදාගන්න. ඒ ආසාව නැතුව කිසිම දෙයක් කරන්න බෑ. මොකද ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසාව තියෙන මිනිසයාට විතරයි සාර්ථක ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හරි කියන නිසාවත් ඩොක්ටර් කෙනෙක් ගොඩාක් සල්ලි හම්බ කරන නිසාවත් එහෙම නෙවෙයි. ඔයාට ඉස්සෙල්ලාම ඔයා හිතන්න ඕනේ ඇයි ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනි මං. මට ඒකට ආසාවක් තියෙනවද? ඒක හිතන්න ඕනේ. ඒ වගේම තමයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකුත්. ඉතින් එහෙම බොරුවට එහෙම මෙහෙන් අටවගත්ත ටූල්ස් ටිකක් විතරක් නැතිව හරියට ඉගෙනගෙන ඔයාට අමාරු දේවල් සර්ච් කරලා ඉතින් ලස්සන ගමනක් යන්න ඔයත් එන්න.